ප්‍රශ්න කරදර තියෙනවා නම් ඕගොල්ලන්ට ඕනම වෙලෙඩකට මම මෙතන සූදානම් වෙදකම් කරන්නත් ඕනම දෝෂයකට වෙදකම් කරන්නත් මම සූදානම් යක්ෂ දෝෂ වලට ඉඳලා වෙදකම් කරන්න මෙතන හැකියාව දක්ෂතාවය දෙවියන්ගේ දේව ශක්තිය දේව බැල්ම ඉඳලම තියෙනවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න කරදර ඔය බොහෝ අය ඉන්නවා කසාද බඳින්න බැරුව කසාද හරියන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒවටත් මම බෙදකම් කරනවා. දෝෂ වලට දේවල් එතකොට ඔය බබාලා හම්බෙන්නේ නැතුව බොහෝ කාලක සිට ඉඳලා ගොඩාක් අය දුක් විඳිනවා. බබාලා නැතුව අසරණ වෙලා. ඉතින් මේ කලු කුමාර දෝෂ වලටත් අපි මෙහි සාන්ති කර්ම කරනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ එහෙම ඉන්න ඕනම කෙනෙක් මගේ දුරකථන ඇමතුමක් කරා සම්බන්ධ වෙලා ඒ සීලු කරදර වලට කඩවර දෙවියන්ගෙත් කතරගම දෙවියන්ගෙත් ශිව දෙවියන්ගෙත් ගන්තරගම මේ ගණපති දෙවියන්ගෙනුත් ආශිර්වාද මැද සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද මැද මම ඔයගොල්ලන්ට මේ දේවල් දේව ශක්තියෙන් මට ඔයගොල්ලන්ට ආශිර්වාද කරලා ඒ පිහිටව අරන් දෙන්න මට ඒ ශක්තිය ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් ඒ මග හොයාගෙන එනවනම් ඔයගොල්ලන්ට ඒක පිහිට ගන්න ඔයගොල්ලොත් ඒ පින මග හොයාගෙන එනවනම් එන්න දොරකඩ කඩවර මහ දේවාලයට. මම ඔයගොල්ලන්ට නම්බර එකක් කියන්නම් මගේ 0.72 31 20 610 කියන නම්බරයට අමතුවත් පුළුවන්. 72 50 15 369 කියන නම්බරයට අමතුවත් පුළුවන් සම්බන්ධ කරගන්න. ඉතින් ඕගොල්ලෝ එම සම්බන්ධ වෙනවා නම් මේ තියෙන මගේ ඇත්ත සත්‍ය කතාවක් මේක ගෙදර මේක ජීවමානව ඉන්න කතාවක්. මේ බෝධීන් වහන්සේ මට ලැබුණේ ඉන්දියාවේ ඉඳලා එන ආඳුර නමකින් මට මේ බෝධීන් වහන්සේ ලැබුණේ. ඉතින් මේක ඉන්දියාවේ ශ්‍රීමා බෝධි ශාඛාවක් කියලා තමයි මට උන්වහන්සේ මේක පූජා කරේ. ඉතින් මේක දැන් බෝධීන් වහන්සේ බොහෝ කලක් සිට වැඩිලා මේ මට්ටමින් තමයි තියෙන්නේ. ඉතින් මම ගෙදර වන්දනාමාන කරන්නේ. මේ නාගයා මේ පහනට හැමදාම වගේ එනවා. ඉතින් ඇවිල්ලා මේ පහනේ ඉන්නවා වගේම මේ බෝධියේ අවුව තපින උදේට ඊට අමතරව ඉතින් හැන්දෑ කාලේට ඇවිත් ඉන්නවා. ඉතින් මේ ඉන්න ආකාරයට ඔහොම තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ.